ඉතින් ඔයාලට කොහොමද? ඉතින් ඔන්න මේ මං ඔයාලට පෙන්නුවනේ අර බල්ලන් දාන ඇල්ලේ බල්ලන් දමන ඇල්ලේ යනවා. ඉතින් වීඩියෝ එක දිග වෙන හින්දා තමයි ඔන්න මේ දෙවෙනි වීඩියෝ එකක් මං ගෙනාවේ. කිරිඳි ඇල්ලේ දාම අපි ගියා. ඉතින් ඒ වීඩියෝ එකත් මං ඔන්න ඔයාලට බලන්න ගෙනාවා. ඉතින් ඔයාලට මතකයිනේ ඉස්සෙල්ලම අර ගංකන්ද ඉස්කෝලේ පහු කරලා තමයි අපි මේ බල්ලන් දාන ඇල්ලේ ගියේ. ඊට පස්සේ ඒ පාරෙම තමයි යන්න තියෙන්නේ මේ කිරිඳි ඇල්ල බලන්නත්. ඒ කියන්නේ පැල්මඩුල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා කිරිඳි ඇල්ලට යනවා නම් කිලෝමීටර් 7-8ක් වගේ දුර තමයි තියෙන්නේ. ඉතින් බයික් එක යනවනේ සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ යද්දි මේ තැනට යන්න පුළුවන්. ඉතින් අර ගංකන්ද ඉස්කෝලේ පහු කරලා දිගටම යන්න තමයි තියෙන්නේ කුට්ටාපිටිය පාරේ. ඉතින් මගින් හැරෙන්නේ නැහැ, දිගටම යන්න ඕන. ඉතින් අපි අර මගින් හැරුණේ අර බල්ලන් දමන ඇල්ලේ යන නිසා. ඔන්න ඉතින් මේ වීඩියෝ එක ගෙනාවනේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකත් බලමු. පැල්මඩුල්ලෙන් ආරම්භ වුණු මේ අපේ ගමන සුන්දර කිරිඳි ඇල්ල වෙතට යන්න තමයි හදන්නේ කියලා ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් හරිත වනාන්තර මැදින් ගලා බසින සිසිල් දිය දහරාවත් එක්ක ස්වභාව සෞන්දර්ය විඳින්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් අපි දැන් අර මේ කිරිඳි ඇල්ලට යන තැන අර එතන තියෙනවා මේ එතනින් අපි ටිකට් කවුන්ටර් එක ගාව තමයි ඉන්නේ. එක්කෙනෙක්ට ඉස්සර නම් ගත්තේ 50ක් වගේ, දැන් ටිකට් එක එක්කෙනෙක්ට 100ක් වෙනවා. අපි ඔන්න ටිකට් තුනකුත් අරන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් ගිහින් බලමු. ඉතින් බයික් එක්ක වගේ ආවනම් ඉතින් මෙතන උඩ දාලා යන්න පුළුවන්. හෙල්මට් එක උනත් අපිට මේ මෙතන මේ අර තියලා යන්න පුළුවන් මේ ප්‍රවේශපත් කවුළුව ගාව. එතන ඉතින් එක්කෙනෙක් ඉන්නවා මේ අපි යනකොට මේ එක්කෙනෙක් හිටියා. ඉතින් අපි එතන මේ අපි හෙල්මට් එක හැම දීලා ගියේ. මොකද මේ අපිට එතකොට නිදහසේ පහළට යන්න පුළුවන් යල්ල බලන්න. ඉතින් ටිකක් පහළට යන්න ඕන. ඉතින් අනිවාර්යෙන් හැමෝගෙම අර සල්ලි හැම මේ ටිකට් එකක් ගන්නවා. මොකද අර සනීප ආරක්ෂක කටයුතු අලුතෙන් හදන දේවල් ඉතින් නඩත්තු කරන්න එහෙම ඉතින් එපා නේ හින්දා ගන්නවා. ඉතින් ඔන්නෝම තමයි පහළට යන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ කිරිඳි ඇල්ලේ මේ ගොඩාක්ම පහළට පඩිපෙල් ගොඩක් තියෙනවා යන්න. සාමාන්‍යයෙන් පඩිපෙල් 520ක් වගේ තියෙනවා කිරිඳි ඇල්ල ගාවටම යනකම්. ඉතින් මෙතන මේ මාරම ලස්සනයි. මෙතන නරඹුම් මැදිරියකුත් තියෙනවා. ඉතින් අපි ටිකක් වෙලා එතන ඉඳලා ෆොටෝ ටිකක් එහෙම ගහගෙන පල්ලෙහාට යන්න පටන් ගත්තේ. මෙතනින් මාරම ලස්සනට කිරිඳි ඇල්ල පේනවා. ඉතින් මේ මෙතන මේ නරඹුම් මැදිරිය ගාව තියෙනම අලුතෙන් හදලා මේ පොඩි කියන්නේ මේ පොඩි අර ඇනෙක්ස් එකක් වගේ. එතකොට ඉතින් මේ කවුරු හරි කෙනෙක්ට මෙතන නතර වෙලා මේ අර සබාදහම් විඳගෙන යන්න පුළුවන්. ඒකටත් කීයක් හරි ගාණක් අය කරනවා ඇති. මේ මෙතන නමාතන් ඒ කියන්නේ මේ ඉඳලා දවසක් ඉඳලා වුණත් මෙතන යන්න පුළුවන්. මේ සුව පහසු කාමරයක් කියන්නේ ඇනෙක්ස් එකක් හදලා තියෙනවා. ඉතින් දෙන්නෙක් තුනක් ආවොත් මෙතන ඉඳලා මේ අපට වටපිටාවේ සුන්දරත්වය බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි. ඉතින් පහළට යන්න පඩි තියෙනවා ගොඩක්ම. ඉතින් මේ වැදගත්ම දේ තමයි පහළට
බසින්න පහසු වුණත් ආපහු ඉහළට නගින්න නම් ටිකක් අපහසුයි. මොකද අපිත් මේ උඩට මේ ආපහු නගිනකොට ටිකක් මේ අමාරුයි. ඒ හින්දා අනිවාර්යෙන් වතුර බෝතලයක් එහෙම අරගෙන යන්න. ඒ වගේම හොඳ සපත්දයක් ඩෙක්සුස් දෙයක් වගේ දාගෙන ගියාට කමන්නේ ට්‍රැවල් කරන්න යන අය. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට නරඹන්න යනවා නම් පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් මෙතන දාලා ඉන්න එපා. පාසලහන් විතරක් තියලා ලස්සන තැනක් විදිහට ආයෙත් කෙනෙක්ට බලන්න යන්න පුළුවන් වෙන විදිහට පරිසරය අපවිත්‍ර කරන්න නැතුව එන්න කියලාත් මතක් කරනවා. දැන් නම් ඉතින් දියැල්ල ආසන්නයට වගේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ ගස් අතරින් ඈතින් ලස්සන්ට මේ කිරිඳි ඇල්ල පේනවා. ඔන්න ඉතින් තව චුට්ට දුරයි කිරිඳි ඇල්ලට. ඔන්න ඉතින් අපි දැන් කිරිඳි ඇල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර කිරිඳි ඇල්ලේ මේ වතුර නිකන් අර සුදු පැහැයෙන් පේනවනේ. ඒ කියන්නේ කිරි වගේ මේ පේන හින්දා තමයි අර කිරිඳි ඇල්ල කියන නම හැදිලා තියෙන්නේ කියලා ප්‍රදේශවාසීන් අතර වගේම ගමේ හැමෝම අතර ඉතින් ප්‍රචලිත වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි. ඉතින් මේකේ අර පුරාණ විස්තරයක් එහෙම ලොකුවට කියන්න දන්නේ. ඒ වුණාට අර ඉතින් මූලාශ්‍රවල සඳහන් වුණේ නැති වුණාට මේ කිරිඳි ඇල්ල අවට අර ඓතිහාසික ගුහා එහෙම තියෙයි කියලා කටකතා ඒ කියන්නේ අර මේ කතා පැතිරුණත් ඒවා අර හරියටම ඇත්ත දේවල් සාක්ෂි තියෙයි කියලා හොයාගෙන නැහැ. ඒ වුණාට ඉතින් ලස්සන පරිසරයත් එක්ක ලස්සන දිය ඇල්ලක් කියලා කියන්න පුළුවන්. ඉතින් කිරිඳි ඇල්ලේ උස නම් මීටර් 116ක් වෙනවා. ඉතින් ඒ වගේම සබරගම් පළාතේ දෙවෙනියටම උස දිය ඇල්ලත් කිරිඳි ඇල්ල කියලා මේ හඳුන්වන්න පුළුවන්. තමයි කිරිඳි ඇල්ල තියෙන්නේ. ඉතින් මේකේ වතුර වැඩි කාලට නම් ගොඩාක් මේ ගල් එහෙම පේන්නේ නැති වෙන්න වැහෙනවා ඇති. ඉතින් ඒ වගේම මෙතන ගොඩක්ම මේ කියන්නේ දැන් දිය ඇල්ල දැන් උඩහින් ඉඳන් පල්ලෙහාට යනකොට මේ ලෙස්සන්න එහෙම පුළුවන් වතුර වැඩි කාලේ. ඉතින් යනවනම් පරිස්සමෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඔන්නෝම තමයි කිරිඳි ඇල්ලේ ගමන අපි ගියේ. ඉතින් ෆොටෝ ටිකක් එහෙම ගහගෙන ඇල්ලේ ලස්සන බලලා ඉතින් අපි නාන්නම් ගියේ නෑ. ඉතින් අර මං කලින් වීඩියෝ එකෙත් මේ නාන්න ගියේ නෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් දියැලි වල ගියාම ගොඩක්ම නාන්න යන්නේ නෑ. මොකද අපි එතන කොහොමද කියලා දන්නේ නෑ. ඒ වගේම පළවෙනි වතාවට යන්නේ. ඒ හින්දා ඒ වගේ අර අත්හදා බැලීම් කරන්න නාන්න එහෙම යන්නේ. ෆොටෝ ටිකක් ගහගෙන ලස්සන බලලා එනවා. ඉතින් අපි දන්න තැනකින් නෑවට කමක් නෑ. මේ වගේ තැන්වල අපට කියන්න බෑ මේ තැන කොහොමද කියලා. හින්දා ඔන්න ඉතින් අපි නාන්නම් ගියේ නෑ. අර පරිසරයේ සුන්දරත්වයත් බලාගෙන මේ අවට වට පිටාවත් ඒ හැමදේම බලාගෙන ෆොටෝ ටිකුත් මතක සටහන් විදියට අරගෙන මෙතනින් නික්මිලා ආවා.
ඔන්න ඉතින් පේනවනේ ලෙස්සනවා කිව්වට ඉතින් මාත් ඔන්න ලෙස්සන්න ගියා ඔන්න උතන නම් ඉතින් ගලක් උඩ. ඉතින් පරිස්සමට බලාගෙන යන අය ගිහින් එන්න. ඇත්තට මේක මේ වීඩියෝ එක බලද්දි මේ hina ගියාට ඇත්තටම මේ අනතුරු වෙන්න පුළුවන්. අපි ඒ නිසා මේ පරිස්සමට යන්න ඕන වැස්ස දවස්වල මේ දියඇලි වල යනකොට. ඒකත් ඉතින් ඔන්න ආයම වතාවක් මතක් කරන්න හිතුණා. ඔන්න එහෙනම් ඉතින් අපි අර 520ක් පඩිපෙල් බැහැගෙන ගියා කිව්වනේ. ඔන්න ඉතින් ඔය ටික මහපවු නැගගෙන උඩට යන්නත් ඕන. ඒ හින්දා අපිත් ඔන්න පරිස්සමට ගියා. එක ළඟ වගේ පඩිපෙල් තියෙන්නෙත්. ඉතින් ඔන්න ඇත්තටම ගොඩක්ම මහන්සි මේ පඩිපෙල් නැගගෙන උඩට යද්දි නම් මාරම් මහන්සි. මේ ඉතින් ඒ වුණාට අර පරිසරයේ සුන්දරත්වයත් බලාගෙන දියඇල්ලත් බලාගෙන ඇත්තටම ගොඩක් කාලෙකින් මේ වගේ ඉතින් විනෝද මේ ට්‍රැවල් ගමනක් යන්නේ. ඒ හින්දා ඉතින් ආසාවෙන් පඩිපෙළ ටිකක් නැගගෙන ඔන්න ඔහම තමයි ඉතින් මේ උඩහට ගියේ. ඔන්න ඉතින් අපි අර නැරඹුම් මැදිරිය හරියට දැන් ඇවිල්ලා ඉන්නේ. ඔන්න පේනවනේ යාළුවෙකුත් ඉන්නවා. මේ ඉතින් අර කට්ටිය මේ යනවනේ. ඒ නිසා ඉතින් ඒගොල්ලොත් ඉන්නවා මේ වගේ තැන්වල. අපි යන තැන් හැමතැනකම ට්‍රැවල් යද්දි ওই වගේ යාළුවෝ ඉන්නවා. ඉතින් ඔන්න දැන් ඉතින් මෙතන ළඟම කඩයක් තියෙනවා. ඒ කඩෙන් බීම් එකක් ගත්තා. ඉතින් ඒකත් දැන් බොනවා. ඉතින් මේ ළඟම අර මේ ප්‍රවේශපත්‍ර කවුළුවට එහා පැත්තෙන් තමයි මේ වගේ අර කඩයක් තියෙන්නේ. ඉතින් අපිට මේ ඕන දේවල් මේ ගන්න පුළුවන් ඒ කඩෙන්. ඉතින් වෙනනම් මං දැක්කේ නෑ ළඟ කඩවල් තියෙනවා. ඉතින් මෙතන ළඟම තැන හින්දා මං හිතන්නේ මෙතෙන්ට එන ඕනම කෙනෙක්ට මෙතනින් දේවල් ගන්න පුළුවන්. ඔන්න ඉතින් කිරිඳියලටත් සමු දීලා දැන් අපි ආයෙමත් මේ පැල්මඩුල්ල බලා යනවා ගෙදර යන්න. ඉතින් ඔන්න ඔහම තමයි දැන් මේ පැල්මඩුල්ලේ ටවුම ඉන්නේ. අපි පොඩි පඩු වගේකුත් ගන්න ටවුමේ බැහැලා පොඩ්ඩක් එහාට මෙහාට ගියා. ඉතින් ඔන්න ඒ ටිකත් මම වීඩියෝ කරගත්තා. ඉතින් පැල්මඩුල්ලේ ටවුන් එකත් මාරම ලස්සනයි. ඔන්න ඉතින් පැල්මඩුල්ලේ ටවුමේ ඉඳලා ඔන්න ආයෙමත් අපි අයියලා ගෙදර ආවා. ඉතින් ඔන්න ඔහම තමයි අද දවස් ඉවර වෙන්නේ. ඉතින් මේ පොසොන් පෝයට කලින් දවසේ. ඉතින් කලින් දවසේ වීඩියෝ එක තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.